හරි. එතකොට ඊළඟට අපිට තියෙන්නේ අද සාපේක්ෂ ප්‍රවේගය මතක් කරගන්න. සාපේක්ෂ ප්‍රවේගය කියන්නේ මොකද්ද? දැන් මෙහෙම හිතන්නකො. මෙහෙම ගහක් තියෙනවා. ඔන්න ඔහම ගහක් තියෙනවා. හරිද? ඔයා එනවා කාර් එකක. කාර් එක ගන්න මේ වගේ වුණාට කරන්න දෙයක් නැහැ. මේ කාර් එකක් නේ. හරි. කාර් එකේ එනවා ඔයා. එන්නේ පැයට කිලෝමීටර් 50ක වේගකින් කියලා හිතන්නකො. එතකොට ඔයාට මේ ගහ ගාවින් යනකොට ඔයාට මොකද්ද පේන්නේ? ගහ ගාවින් යනකොට ඔයාට මොකද්ද පේන්නේ? ගහ පිටිපස්සට යනවා වගේනේ. ඔයාට පේන්නේ ගහ පිටිපස්සට යනවා වගේනේ. හැබැයි ඔයා හිතන්නකො මෙතන මිනිහෙක් ඉන්නවා. ඔය මිනිහට මොකද්ද පේන්නේ? මිනිහට පේන්නේ ගහ නිශ්චලව තියෙනවා. ඔයා යනවා මේ පැත්තට. වම් පැත්තට. ඔයා මේ කාර් එකේ වම් පැත්තට යනවා කියලා. නේද? ඒ කියන්නේ මොකද්ද උනේ? ඔයා බලන තැන අනුව පේන විදිහ වෙනස් වෙනවනේ නේ. ඒ කියන්නේ ඔයා නිශ්චලව ඒ කියන්නේ පොළොවේ එක තැනක ඉඳගෙන බැලුවොත් ඔයාට පේන්නේ ගහ නිශ්චලයි. මේ කාර් එකයි මිනිහයි වම් පැත්තට යනවා. හැබැයි ඔයා කාර් එකේ ඉඳගෙන බැලුවොත් ඔයාට පේන්නේ මේ ගහයි මිනිහයි දකුණු පැත්තට යනවා. නේද? ඒ කියන්නේ අපිට මේ අපි බලන රාමුවට අනුව මේ ප්‍රවේගය ඒ කියන්නේ අපිට පේන දේ වෙනස් වෙනවා. හරිද? ප්‍රවේගයත් ඇතුළුව. හරිද? ප්‍රවේගය දිශාව ඒ දෙකම වෙනස් වෙනවා. හරි. ඕක ගැන තමයි මේ පාඩමේ අපි කතා කරන්නේ. හරි. දැන් බලමුකෝ ඕක. සටස් ගාලා බලාගෙන යන්න. දැන් හරි. ඔය අපිට මේ ප්‍රායෝගිකව වෙන දෙයක් කිව්වේ. හරි. දැන් අපි බලමු ඕක ෆිසික්ස් වලින් ලියන්නේ කොහොමද කියලා. දැන් හිතන්නකෝ මෙන්න මෙහෙම වස්තුවක් තියෙනවා ඒ කියලා. ඔය වස්තුව යනවා 30 ms ඍණයක ප්‍රවේගයෙන් වම් පැත්තට. හරිද? පොළොවට සාපේක්ෂව 30 ms ඍණයක ප්‍රවේගයෙන් වම් පැත්තට යනවා. හරිද? අපි ඔය මේ ෆිසික්ස් වල ලියන්නේ කොහොමද? පළවෙනිම දේ. ඕක ලියන්නේ මෙන්න මෙහෙමයි. පොළොව E කියලා ගමුකෝ. හරිද? අපි ලියන්නේ පොළොවට සාපේක්ෂව ඒ කියන්නේ මෙන්න මෙහෙමයි ලියන්නේ ඕක. ඒ කියන්නේ මොකද්ද? මෙතන දාන්නේ වරහන් ඇතුලේ දෙන්නෙක් ඉනවා. මෙයා කාට සාපේක්ෂද? ඒ කියන්නේ කාට සාපේක්ෂද කියන එක කෙනා දෙවෙනියට දාන්නේ. පළවෙනියට දාන්නේ කවුද කියලා. පොළොවට සාපේක්ෂව ඒ කොච්චර ප්‍රවේගයකින්ද? 30 ms ඍණයක ප්‍රවේගයෙන් කොයි පැත්තටද? වම් පැත්තට යනවා. තේරුණාද? ඔහොම තමයි අපි ෆිසික්ස් වලදී ලියන්නේ. හරිද? මොකක් හරි එකක් පොළොවට සාපේක්ෂව 30 ms ඍණයක ප්‍රවේගයෙන් යනවා කියලා ලියන්නේ මෙන්න මෙහෙමයි. දැන් මෙහෙම හිතන්නකෝ තව එක්කෙනෙක් ඉන්නවා මෙහෙම. මෙයා 20 ms ඍණයක ප්‍රවේගයෙන් කොහෙටද යන්නේ? පොළොවට සාපේක්ෂයි 20 ms ඍණයක. හරි. ඒතකොට මෙයා ලියන්නේ කොහොමද? මෙයා B නම් පොළොවට සාපේක්ෂව B 20 ms ඍණයක ප්‍රවේගයෙන් දකුණු පැත්තට යනවා කියලා ලියන්නේ කොහොමද? පොළොවට සාපේක්ෂව B 20 ms ඍණයක ප්‍රවේගයෙන් දකුණු පැත්තට යනවා. හරි. ඔන්න ඔහොමයි ලියන්නේ. ඒ වැඩේ තේරුණානේ. කොහොමද ලියන්නේ කියලා. මෙතන අනිවාර්යයෙන් මේ දෙපැත්ත මාරු කරගන්න එපා. එතකොට මුළු ගානම වරදිනවා ඈ. ඒකින්ද හරියට මතක තියාගන්න. මෙතන ලියන්නේ කාට සාපේක්ෂවද? මෙතන ලියන්නේ කවුද? තේරුණාද? පොළොවට සාපේක්ෂව A. පොළොවට සාපේක්ෂව B. හරිද? ඔය කියව ගන්න විදිහත් ඔළුවේ තියාගන්න. හරි. ඔයාගෙන් අහනවා මෙන්න මෙහෙම ගානක්. දැන් මෙහෙම දෙන්නෙක් ඉන්නවනේ. අපි ඒක පිළිවෙලට හදාගමු පැත්තකින් ලියාගමු දෙන්න. මෙහෙම ලියාගමු. පොළොවට සාපේක්ෂව E කොච්චරක්ද? 30 ms ඍණයක ප්‍රවේගයෙන් කොයි පැත්තටද? වම් පැත්තට. ඊට පස්සේ කවුද? පොළොවට සාපේක්ෂව B 20 ms ඍණයක ප්‍රවේගයෙන් කොයි පැත්තටද? මෙන්න මේ පැත්තට දකුණු පැත්තට. හරිද? හරි. කොහොම තියෙනවා? ඔයාගෙන් අහනවා B ට සාපේක්ෂව A කොහොමද පේන්නේ? B ට සාපේක්ෂව Aව කොහොමද පේන්නේ? කොච්චර ප්‍රවේගයෙන් කොයි පැත්තට යනවා කියලාද පේන්නේ කියලා අහනවා. හරිද? B ට සාපේක්ෂව A කොච්චර ප්‍රවේගයෙන් කොහෙට යනවා කියලාද පේන්නේ කියලා අහනවා. එතකොට අපි මොකද කරන්නේ ඕකේ? මෙන්න මෙහෙමයි.
අපෙන් අහන්නේ කවුද? බීට සාපේක්ෂව A. කොහොමද තියෙන්නේ? හරි. මේක කරන ක්‍රමය බලාගන්න. අපි කරන්නේ මෙන්න මෙහෙම වරහන් දෙකක් දාගත්තා. හරිද? වරහන් දෙකක් දාගත්තා. ඊට පස්සේ ආයි මෙහෙම දාගත්තා. හරිනේ. ඊට පස්සේ මේ පළවෙනි වරහනේ මෙන්න මේ කොනට මෙයාව දාගත්තා. මෙතන පළවෙනි එක්කෙනා මෙතන පළවෙනි එක්කෙනාට දාගත්තා. දෙවෙනි හරහනේ මේ කොනට මෙතන දෙවෙනි එක්කෙනාව දාගත්තා. හරිද? ඊට පස්සේ මැද්දෙන් කමාව දාගත්තා. මේ දෙන්නටම පොදුවේ ඉන්නේ කවුද? පොළොව EE. අන්න ඒ E කියන එක්කෙනා මේ දෙන්න මැද්දේ දාගත්තා ඔන්න ඔහොම. හරිද? අපි මොකද්ද දැන් හොයන්න යන්නේ? B ට සාපේක්ෂව A ගේ ප්‍රවේගය. කොහොමද කොයි පැත්තටද කීයක්ද කියලා. හරිද? හරි. අපිට දැන් බලමු. පොළොවට සාපේක්ෂව A. පොළොවට සාපේක්ෂව A ඉන්නවා මෙතනනේ. ඒක අවුලක් නැහැ. මෙතන බලන්නකෝ. B ට සාපේක්ෂව පොළොව. අපිට ඉන්නේ පොළොවට සාපේක්ෂව B. හැබැයි මෙතන තියෙන්නේ B ට සාපේක්ෂව පොළොව. ඒ කියන්නේ මෙතන දෙපැත්ත මාරු වෙලානේ තියෙන්නේ. මේ දෛශිකයේ ඒ කියන්නේ වරහන් ඇතුලේ ඉන්න දෙන්නගේ දෙපැත්ත මාරු වෙලා. ඒ කියන්නේ මෙන්න මෙයානේ අපිට ඕනේ. මෙන්න මෙයා අපිට ඕනේ. අපි එතකොට කරන්නේ මේ මෙයා ඉන්නවනේ. එයාවම හපු ලියා ගන්නවා. කරන්න තියෙන්නේ මෙච්චරයි. දිශාව මාරු කරන්න. හරිද? එච්චරයි. මේ උඩ දිශාව මාරු කළා විතරයි. හරි. දැන් අපි කරන්නේ මෙයාව එකතු කරලා ලියාගන්න. පොළොවට සාපේක්ෂව 30යි ms ඍණයක ප්‍රවේගයෙන් කොයි පැත්තටද? ওই පැත්තට. B ට සාපේක්ෂව පොළොව 20යි ms ඍණයක ප්‍රවේගයෙන් කොයි පැත්තටද? මේ පැත්තට. හරි. ඊට පස්සේ දැන් දෛශික දෙකක් එකතු කරන්නේ. මෙතන නම් අවුලක් නැහැ මොකද දෛශික දෙකම එකම පැත්තට තියෙන්නේ. ඒකින්ද ප්‍රශ්නයක් නැතුව එකතු කරලා දාන්න පුළුවන් අපිට. දිශාව ගැන ප්‍රශ්නයක් නැහැ. දෛශික දෙකම එකම පැත්තට තියෙන හින්දා. හරිනේ. ඒක තේරුණාද? ඔය තමයි සාපේක්ෂ ප්‍රවේගයේ ගාණක්. අය ඔය හැදුවේ. හරි. තව ගාණක් බලමු. මෙන්න එහෙම කේස් එකක් තියෙන්නේ මේකේ. හිතන්නකෝ මෙන්න මෙහෙම මිනිහෙක් ඉන්නවා. හරිද? ඔය මිනිහා යනවා 60යි ms ඍණයක ප්‍රවේගයේ මේ පැත්තට. මොකද්ද? එතන කේස්නේ. මේක ඉන්නවා ඌ පැත්තට ගියා. හරිද? මෙතන හෙලිකොප්ටරයක් තියෙනවා. මේ හෙලිකොප්ටරයක්. මට හෙලිකොප්ටරයක් අඳින්න බෑ. ඒකින්ද මේ මැන්දා. හරිද? මේක යනවා 80යි ms ඍණයක ප්‍රවේගයෙන් උඩට. පොළොවට සාපේක්ෂව. හරි. දැන් අපි මොකද්ද කරන්නේ පළවෙනියටම? අපෙන් අහනවා මේ ගණිත අහන්නේ මොකද්ද? අපෙන් අහනවා මිනිහට සාපේක්ෂව හෙලිකොප්ටරේ යන ප්‍රවේගය සහ දිශාව මොකක්ද කියලා. මිනිහට සාපේක්ෂව හෙලිකොප්ටරය යන ප්‍රවේගය හා දිශාව මොකක්ද කියලා. හරි. අපි මුලින්ම කරගමුකෝ අපි ලියාගමු අර දන්න දත්ත ටික මොනවද? මෙතන අපි මිනිහව ගමු m කියලා. හෙලිකොප්ටරය ගමු h කියලා. හරි. එතකොට මිනිහා පොළොවට සාපේක්ෂව මිනිහා කොච්චර ප්‍රවේගකින් යනවද? 60යි ms ඍණයක ප්‍රවේගයෙන් කොයි පැත්තටද? වම් පැත්තට යනවා. හරි. ඊට පස්සේ මොකද තියෙන්නේ? පොළොවට සාපේක්ෂව හෙලිකොප්ටරේ 80යි ms ඍණයක ප්‍රවේගයෙන් උඩට යනවා. හරි. අපෙන් අහන්නේ මොකද්ද? මිනිහට සාපේක්ෂව හෙලිකොප්ටරේ කොච්චර ප්‍රවේගකින් කොහෙට යනවද කියලා. මිනිහට සාපේක්ෂව හෙලිකොප්ටරේ. ඕකනේ අහන්නේ අපි. ඕක තමයි අහන්නේ. හරි. අපි මොකද්ද කරන්නේ? දැන් අපි ලියා ගන්නවා. මෙයාව. මෙයාවනේ අහන්නේ. හරි. එතකොට ලියාන්නේ කොහමද? අන්න එහෙම වරහන් දෙක දැම්මා. ඔහොම දැම්මා. දාන ආය ඔන්නම වරහන් දෙක දැම්මා. මෙතන එතකොට එනවා
මෙතන පළවෙනියට එන්නේ මෙතන අන්තිමයට දාන්නේ මෙයාගේ අන්තිමය. මැදට එන්නේ දෙන්නටම පොදු එක්කෙනා. කවුද මැදට දෙන්නටම පොදු? පොළොව E. මෙතන E. හරිද? දැන් හරි. ඊට පස්සේ අපි දැන් දන්නවා මෙන්න මෙයාව දන්නවා. මේක ඕකේ. එයාගේ ප්‍රශ්නයක් නැහැ. ඊළඟට මෙන්න මෙයාගේ. මෙයාගේ ප්‍රශ්නයක් තියෙනවා. අපිට තියෙන්නේ පොළොවට සාපේක්ෂව මිනිහා. මෙතන අහන්නේ මේ මිනිහට සාපේක්ෂව පොළොව. අපි එහෙනම් මිනිහට සාපේක්ෂව පොළොව ලියාගමු. එතකොට ලියාන්නේ කොහොමද? 60 ms ශ්‍රේණියක ප්‍රවේගයෙන්. ඒකමයි මෙතන දිශාව මාරු කරලා ලියන්න තියෙන්නේ. මොකද උනේ මොකද්ද මෙතන මේ වරහනේ දෙපැත්ත මාරුණා විතරයි. ඒකින්ද අපි මෙතන දිශාව අනිත් පැත්ත ගැහුවා ලිව්වා. හරිද? එච්චරයි. දැන් අපි මෙතෙන්ට ආදේශ කරගමු. මොකද්ද තියෙන්නේ? පොළොවට සාපේක්ෂව හෙලිකොප්ටරේ 80යි ms වෙන එක. කොයි පැත්තටද? උඩට. ඊට පස්සේ මිනිහට සාපේක්ෂව පොළොව 60යි ms වෙන එක. කොයි පැත්තටද? මෙන්න මේ පැත්තට. හරි. දැන් ওই දෙක එකතු කරන්න තියෙනවා. මේක කොහොමද කරන්නේ? දෛශික ආකලනය. දෛශික එකතු කිරීම. අපි ගමු මෙයා Q කියලා. නෙමෙයි මෙයා P කියලා ගමු. මෙයා Q කියලා ගමු. හරිද? හරි. ඊට පස්සේ මොකද්ද? මේ දෙන්නගේ එකතුව R සමානයි. මොකද්ද? P වර්ගය ධන Q වර්ගය වර්ගමූලය. මෙතන මේ 2p q cos θ එන්නේ නැත්te එකිනෙකට ලම්බක දෛශික දෙකක් ඉන්නේ. හරිද? සාමාන්‍ය අපේ සමීකරණේ තියෙන 2p q cos θ නේ. එතකොට cos θ 90ක් වෙනවනේ. මේ නෙමෙයි cos θ කියන්නේ θ 90ක් වෙනවා. එතකොට cos θ බිඳුවක් වෙනවා. එතකොට මේ කෑල්ලම බිඳුවක් වෙනවා. ඒකයි එතන මේ කෑල්ල ගන්න නැත්තේ. හරි. හරි. ඊට පස්සේ r r සමානයි p වර්ගය 60 වර්ගය ධන 80 වර්ගයේ වර්ගමූලය. ඊට පස්සේ කීයද එන්නේ? 60 වර්ගය කියන්නේ 3600. 80 වර්ගය කියන්නේ 6400. මෙයාගේ වර්ගමූලය. ඊට පස්සේ මේ දෙන්නගේ එකතුව කීයද? ඒ කියන්නේ 100යි ms වෙන එකයි. මේ ප්‍රවේගය ප්‍රමාණය ප්‍රවේගයේ මේ විශාලත්වය ආවේ. හරිද? ඔන්න ඔක තමයි විශාලත්වය. හැබැයි මේ දෛශිකනේ. දෛශිකවල අපි දිශාව හොයන්නත් ඕනේ. හරි. දිශාව හොයන්න කොහොමද? මතකද? දැන් දිශාව මෙහෙමනේ තියෙන්නේ ප්‍රවේගයන් දෙක. මෙහාට එක්කෙනෙක් මෙහාට මෙතන 80යි මෙතන 60යි මේක තමයි R. හරිද? මේ R එක. හරි. එතකොට මෙයාව හොයන්නේ කොහොමද? මෙන්න මේ කෝණය අපි ගමු. ඇල්ෆා සමානයි tan inverse Q බෙදීම P. හරිද? එතකොට ඇල්ෆා සමානයි tan inverse කීයද? Q කියන්නේ කීයද? Q කියලා ගත්ත අපි කවුද? මෙයා 80. 80 බෙදීම 60. කියන්නේ බිඳුවට බිඳුව ගියා. මෙයයි මෙයා දෙන්නම දෙකෙන් බෙදෙනවා. මෙතන 4යි මෙතන 3යි. ඇල්ෆා සමානයි tan inverse 4 බෙදීම 3යි. ඔය කෝණේ මේ විශාලත්වය. ඊට පස්සේ අපිට ලියන්න හැකි මිනිහට සාපේක්ෂ හෙලිකොප්ටරයේ ප්‍රවේගය
CIMS ඍණ 1යි දිශාව මොකද්ද? ඔන්න ඔහම ඇල්ෆා කෝණය. ඇල්ෆා කියන්නේ කවුද? ඇල්ෆා කියන්නේ tan inverse 4 බෙදීම tan inverse 4 බෙදීම 3 කීයද කියලා හොයාගන්න. ඔන්න ඕක තමයි උත්තරේ. හරිද? තේරුණාද? ඔය තමයි සාපේක්ෂ ප්‍රවේගය. ඕක තමයි සාපේක්ෂ ප්‍රවේගය තියෙන්නේ. දෛශික ආකලනය කැල්ල තේරුම් නැත්නම් මේ කලින් වීඩියෝ එක බලන්න. එතකොට මතක් වෙයි යහපෝ. මේ සම්පූර්ණ පාඩම නෙමෙයි මේ මතක් කිරීමක් කළේ. හරි. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු අපි එනවා.